ඔබ 99 කණ්ඩායම ගැන අහලා තියෙනවද? ඔබ විවිධ කණ්ඩායම් ගැන අහලා ඇති. නමුත් ඔබ කල්පනා කරනවා මොකද්ද මේ 99 කණ්ඩායම කියන්නේ? සමහර විට ඔබත් නොදැනුවත්වම හරි මේ 99 කණ්ඩායමට අයිති වෙන්න පුළුවන්. එක්තරා රාජධානියක ඉතා බල සම්පන්න, කීර්තිමත්, ධනවත් රජ කෙනෙක් ජීවත් වුණා. මොන සැප සම්පත්, මොන ධන ප්‍රමාණයක් තිබුණත් මේ රජතුමාගේ සිත ඇතුලේ මොකද්දෝ හිස්කමක්, අඩුවක් තිබුණා. මේක වචන වලට නගන්නට ඔහුට තේරෙන්නේ නැහැ. නමුත් ඔහුගේ ජීවිතය යම් අතෘප්තිමත් බව ඔහුට වැටහෙනවා. ඉතින් මේ රජතුමා කල්පනා කරනවා මේ ප්‍රශ්නය මට විතරද තියෙන්නේ? සමහර විට මේ වගේ ප්‍රශ්න මගේ රටවැසියන්ටත් තියෙනවා වෙන්න පුළුවන්. එහෙම හිතාගන්න රජතුමා වෙස්වලාගෙන ජනතාව අතරට යනවා. ඒ ගිය අවස්ථාවක එතුමා එක්තරා ගැමි නිවසක ජීවත් වුණු ගැමි පවුලක් පිළිබඳව අවධානය යොමු කරනවා. ඒකට හේතුව මේ පවුලේ ජීවත් වෙච්ච අය හැමෝම වගේ හරිම සතුටෙන්, ප්‍රීතියෙන් කල් ගෙවනවා. ඔහුට හිතාගන්න බෑ මේ වගේ දුප්පත් පවුලක් මේ විදිහේ සන්තෝෂෙන් කාලය ගෙවන්නේ කොහොමද කියලා. ඉතින් රජතුමා රජමාලිගාවට ඇවිල්ලා පණිවිඩකාරයන් යවලා මේ ගැමියව රජමාලිගාවට ගෙන්න ගන්නවා. ඔහුගෙන් ප්‍රශ්න කරනවා. ඔබ කොහොමද මෙතරම් සන්තෝෂයෙන් ජීවත් වෙන්නේ? ගැමියා කියනවා රජතුමාට, රජතුමනි, ලක්පමණින් සතුටු වෙන්න මම ඉගෙනගෙන තියෙනවා. අපිට කණ්ඩයි, අඳින්ඩයි, ඉන්න තැනයි තියෙනවා නම් අපිට ඒක ප්‍රමාණවත්. අපි පවුලක් හැටියට හරිම සන්තෝෂෙන් ඉන්නේ. රජතුමාට මේ කතාව විශ්වාස කරන්න හරි අමාරුයි. ඒ නිසා රජතුමා ඔහුගේ ප්‍රධාන උපදේශකයව කැඳවලා මේ ගැමියා කියපු කතාව ඔහුට කියලා අහනවා, මේක මෙහෙම වෙන්න පුළුවන්ද? උපදේශකයා රජතුමාට කියනවා, රජතුමනි, අපි පොඩ්ඩක් විපරම් කරලා බලමු ඔහු 99 කණ්ඩායමට අයිති නැති කෙනෙක්ද කියලා. රජතුමා ඔබ වගේම හිතනවා මොකද්ද මේ 99 කණ්ඩායම කියන්නේ කියලා. ඔහු රජතුමාට කියනවා, රජතුමනි, භාණ්ඩාගාරයෙන් රන් කාවණු 99ක් මල්ලකට දාලා මේ පුද්ගලයාගේ දොරකඩින් ගිහිල්ලා තියමු. ඉතින් සැලැස්ම ක්‍රියාත්මකයි. උදෑසන අවදි වෙන මේ ගැමියා දකිනවා ඔහුගේ දොරකඩ මල්ලක් තිබෙන බව. හනි හනිකට ඒක ලියන ගැමියට වැටහෙනවා මේකේ රන් කාවණු තිබෙනවායි කියලා. ඉතා ඉක්මනින් ඒක නිවස ඇතුළට ගෙනියලා ඔහු ගනින්න පටන් ගන්නවා. ගනිනකොට ඔහුට තේරෙනවා ඒකේ 99ක් රන් කාසි තිබෙනවා. ඔහු කල්පනා කරනවා ඇයි මේක 100 නොවුනේ? ඊට පස්සුව ඔහු ලොකු වෙහෙසක් දරනවා තව එක රන් කාවණුවක් එකතු කරන්නට, මේක 100ක් කරන්න. තමුන්ට ලැබුණු 99 ගැන සතුටු වෙනවා වෙනුවට තව එකක් එකට එකතු කරන්න ඔහු පුදුම ආයාසයක් දරනවා. මේ නිසා ඔහුට දරුවන් එක්ක, බිරිඳත් එක්ක කාලය ගත කරන එක අඩු වෙනවා. ඔහුට ගොඩක් මහන්සි වෙන්න වෙනවා. ඔහුට නුරුස්සන ගති වැඩි වෙනවා. කේන්ති යනවා. හරි අසමාදානයටපත් වෙනවා. දැන් අර උපදේශකයා රජතුමාට කියනවා, රජතුමනි,
අර ගැමියත් 99 කණ්ඩායමට අයිති කියලා. ප්‍රේමවන්තය ඔබත් ඒ 99 කණ්ඩායමට අයිති කෙනෙක්ද? ශුද්ධ බයිබලයේ පළවෙනි තිමෝති 6 වෙනි පරිච්ඡේදයේ 6 සිට 8 දක්වා කොටසේ අපිට මේ වගේ උපදෙසක් තිබෙනවා. ලත්පමණින් සතුටු වීම සමග භක්තිවන්තකම මහත් ලාභයක්ය. මක්නිසාද අපි මේ ලෝකයට කිසිවක් ගෙනාවේ නැත. එයින් අපට කිසිවක් ගෙන යන්නටත් බැරිය. තවද කෑම ඇඳීම අපට ඇතනම් එයින් සතුටු වන්නෙමු. ප්‍රේමවන්තය, ඔබත් ලත්පමණින් සතුටු වෙන කෙනෙක්ද? ඔබට තිබෙන දේ ගැන ස්තුතිවන්ත වෙන කෙනෙක්ද? නැතිනම් නැති දේ හඹාගෙන යමින් අසමාදානයෙන් පිරුණු කලහකාරී, එහෙමත් නැතිනම් කලබලකාරී නොසන්සුන් ජීවිතයක් ගත කරන කෙනෙක්ද? හිතන්න, ඔබටත් මේ 99 කණ්ඩායමට අයිති නොවී සිටින්නට පුළුවන්. ලක්පමණින් සතුටු වෙන්න ඉගෙන ගනිමු. ඔබට ජයග්‍රාහී දවසක් ප්‍රාර්ථනා කරනවා.